ජීවිතේ යම් කිසි කෙනෙක් සත්තු මරනවා නම් විනෝදෙට සත්තු මරනවා, ජීවත් වෙන්න සත්තු මරනවා, අසරණකමට සත්තු මරනවා, එහෙම නැත්නම් තමන්ගේ දුක් කරදර ගෙවා ගන්න සත්තු මරනවා. සත්තු මැරීමේ ආදීනවේ තමයි බුදුරජාණන්සේ වදාලා උපනෝපං ආත්මේ උපදිනවා කිව්වා අඩු ආයුසෙන් මැරෙනවා කිව්වා. මව් කුසේ මැරෙනවා කිව්වා. ඉපදිලා ටික දවසක් යනකොට මැරෙනවා කිව්වා. අඩු ආයුෂෙන් මැරෙන්නේ සංසාරේ ප්‍රාණඝාතේ පෞකාරකම. සමහරට ඔයාලගේ ගෙවල් වල ඇති පුංචි වයසෙන් දරුවෝ මැරෙන්න ඇති. ඔයාලගේ ගෙවල් වල දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාගේ කුසේදී දරුවෝ මැරෙන්න එයාලට බනින්න එපා. ඒ කුසේම දරුවෝ මැරෙද්දි එයාලට බනින්න එපා. හේතුව ඒ අම්මලාගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ඒ සංසාරෙන් ඒ දරුවෝ මනුස්ස ලෝකේ උපදින්න පින් කරලා නැහැ. ප්‍රාණඝාත අකුසලයේ කරපු නිසා මනුස්ස ලෝකෙට එනකොටම ඒ මිනිස්සු මැරිලා යනවා. මැරිලා ඉපදිලා ටික දවසක් යනකොට ඒ gedara දෝෂයක් නෙවෙයි. සමහරු කියනවා ගෙදරට ජනෙල් 3ක් දෑවා. එහෙම නැත්නම් උළුවාස මෙහෙම තිබ්බා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. සංසාරේ කර්මයක් එයාගේ තියෙනවා, කර්ම ශක්තියක්. එයා සංසාරේ ප්‍රාණඝාතය කරලා බුදුරජාණන්සේ වදාලා ඒකයි හේතුව.